ලංකාවේ කොල්ලොන්ගේ ආසාවක් තමයි මැක්සි ස්කූට එකක් කියන්නේ. ඉතින් ඒ හීනේ හැබෑ කරන්න හීරෝ සමාගමෙන් දක්වපු ප්‍රතිචාරය තමයි හීරෝ සූම් 160 කියන්නේ. අපි මෙයාගේ ඉස්සරහා මූණේම කතාව පටන් ගත්තොත් ඔයාලට පේන්නේ නැති ගොඩක් ඇඩ්වෙන්චර් ලුක් එක එන විදිහේ ඩිසයින් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒකට ගොඩක් උදව් වෙලා තියෙනවා මෙයාගේ හෙඩ්ලයිට් එක, ෆුල් LED හෙඩ්ලයිට් එක ටිකක් උඩට වෙන්න වගේ තමයි මවුන්ට් කරලා තියෙන්නේ. අපිට හැලජන් සිග්නල් ලයිට් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා තියෙන ලස්සනට ප්ලාස්ටික් එකකින් පොඩක් අර ෆ්‍රන්ට් බීක් එකක් දීලා තිනවා ඇඩ්වෙන්චර් ලුක් එක ගොඩක් තව වැඩි දියුණු වෙන්න. අපි සයි ප්‍රොෆයිල් එක ගැන කතා කරොත් සයි ප්‍රොෆයිල් එක ගොඩක් මැක්සි ස්කූට එක අපිට සුපුරුදු විදිහට බලා ගන්න පුළුවන් ඒ ergonomics අපිට බලා ගන්න පුළුවන් ටිපිකල් මැක්සි ස්කූට එක තියෙන ලුක් එක පොඩ්ඩක් ඒකේ ලුක් එක එන්හාන්ස් වෙන්න මෙයාගේ පොඩ්ඩක් අපිට කවුලින්ස් වගේ එන විදිහ පොඩ්ඩක් අර ඇග්‍රෙසිව් ඩිසයින් එකක් අපිට බලා ගන්න පුළුවන් සයිඩ් එකේ සයිඩ් පැනල්ස් වල. ඉතින් ඒ විදිහට තමයි මෙයාගේ සයි ප්‍රොෆයිල් එක ගැන කතා කරන්න තියෙන්නේ. අපි මෙයාගේ ටේල් සෙක්ෂන් එක ගැන කතා කරොත් අපිට ෆුල් LED ටේල් සෙක්ෂන් එකක් තමයි හම්බෙන්නේ. ෆුල් LED ටේල් ලයිට් එකක් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි අපිට සිග්නල් ලයිට් හම්බෙන්නේ හැලජන් වලින්. ඉතින් ඒක පොඩි ඩවුන්ග්‍රේඩ් එකක් කියලා කියන්න පුළුවන්. මෙයාලගේ සෙග්මන්ට් එක ගොඩක් මෙයාලගේ බයික්ස් වල අපිට LED ටර්න් ඉන්ඩිකේටර්ස් බලා ගන්න පුළුවන්. අපිට මඩ් ගාඩ් එක බලා ගන්න පුළුවන් සුපුරුදු සාමාන්‍ය නෝමල් ස්කූටර් එකක් විදියට. අපිට මෙයාගේ ෆ්‍රන්ට් සස්පෙන්ෂන් විදිහට ටෙලස්කෝපික් සස්පෙන්ෂන් සෙටප් එකක් හම්බෙලා තියෙනවා. වගේම අපිට ඩිස්ක් බ්‍රේක් හම්බෙලා තියෙන ඉස්සරහට සිංගල් චැනල් ABS එක. ඒ වගේම අපිට මෙයාගේ ඉස්සරහට ටයර් සයිස් එක විදිහට 120යි 70යි 14. ඒ කියන්නේ අඟල් 14 රිම් සයිස් එකක් අපිට හම්බෙලා තියෙනවා මෙයාගේ ෆ්‍රන්ට් ටයර් එක විදිහට. ඉතින් මෙයාගේ පිටිපස්ස ගැන කතා කරොත් පිටිපස්ස අපිට මැක්සි ස්කූටර් එක සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් විදිහේ ඩුවල් ෂොක් ඇබ්සෝබර්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම පිටිපස්ස අපිට හම්බෙන්නේ ඩ්‍රම් බ්‍රේක් සෙටප් එකක්. අපිට පිටිපස්සේ ටයර් සයිස් එක විදිහට 140යි 60යි 14 විදිහට අඟල් 14 රිම් සයිස් එක අපිට හම්බෙලා තියෙනවා. අපි මෙයාගේ එන්ජින් එක ගැන කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් 156cc එන්ජින් එකක්. මෙයාගේ මැක්සිමම් හෝස් පවර් එක විදිහට අපිට 14.6ක් බලා ගන්න පුළුවන් 8000 rpm එකේදී. අපිට මෙයාගේ ටෝක් එක විදිහට 14 නිව්ටන් මීටර් බලා ගන්න පුළුවන් 6000 rpm එකේදී. මෙයාගේ 4 wheel එන්ජින් එකක් තමයි භාවිත වෙලා තියෙන්නේ. ඒ වගේම EFI පහසුකම අපිට හම්බෙනවා. මෙයාගේ විශේෂ පහසුකමක් ඉන්න අපිට මෙයාගේ හම්බෙන්නේ liquid cooled ටෙක්නෝලොජි එකත් එක්ක. ඒ කියන්නේ මෙයාගේ අපිට සාමාන්‍ය 200cc වල වගේ රේඩියේටර් එකක් බලා ගන්න පුළුවන්. අපිට මෙයාගේ ඉන්ස්ට්‍රුමන්ට් පැනල් එක විදිහට ෆුල් ඩිජිටල් ඩිස්ප්ලේ එකක් තමයි හම්බෙන්නේ නැවිගේෂන් පහසුකමත් එක්ක. සාමාන්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන් distance to empty ඊළඟට කොච්චර ෆුල් තියෙනවද අපේ මේකේ අර ඒ වගේ විශේෂ පහසුකම් ටිකක් අපිට හම්බෙලා තියෙනවා මේ ඩිස්ප්ලේ එකේ. ෆුවල් ගේජ් එක ස්පීඩෝමීටර් එක වගේ දේවල් සාමාන්‍ය ටිපිකල් ඩිජිටල් ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන් විස්තර අපිට හම්බෙනවා. මෙයාගේ අපිට කීලස් එන්ට්‍රි පහසුකම් හම්බෙනවා. ඒ කියන්නේ අපිට යතුර කීලස් විදිහට අපිට මෙයාව ස්ටාර්ට් කරන්න වගේ පහසුකම් අපිට හම්බෙලා තියෙනවා. මම හිතන්නේ ඒක හොඳ ඔප්ෂන් එකක්. අපිට මෙයාගේ බටන් ලේඅවුට් එක ගැන කතා කරොත් අපිට මුලින්ම අපිට මේක බලා ගන්න පුළුවන් i3s on off කරන පහසුකම හම්බෙනවා. ඉතින් අපිට ඒ වගේම සාමාන්‍යයෙන් හෙඩ්ලයිට් එක ඩිම් ඔෆ් කරන හෙඩ් ඩිම් එක සහ ටර්න් ඉන්ඩිකේටර්ස් හෝන් එක වගේ සාමාන්‍ය බටන් ලේඅවුට් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලට පේනවා ඇති මෙයාගේ ෆුට් බෝඩ් එක තියෙන විදිය සාමාන්‍ය හොඳ සැප පහසුවට යන්න පුළුවන් විදියට කකුල් දෙක හොඳට දිග අරගෙන යන්න පුළුවන් විදිහට ඉඩක් අපිට හම්බෙලා තියෙනවා. පිටිපස්සේ පිළියෙන්ට රිට්‍රැක්ටබල් ෆුට් ස්පේස් හම්බෙලා තියෙනවා අපිට. ඔයාලට පේන ටිකක් සාපේක්ෂව ලොකු සීට් එකක් අපිට හම්බෙලා තියෙනවා. මෙයාගේ
මෙයාගේ අපිට හැන්ඩල් බායකට යටින් පොඩිය ග්ලව් කම්පාර්ට්මන්ට් එකක් වගේ හම්බෙලා තියෙනවා අපිට මොනවාරි පොඩි පොඩි දේවල් දාන් ඉන්න අපිට මෙයාගේ ෆුවල් ලිඩ් එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මම හිතන්නේ මේක උඩ හොඳ පහසුකමක් සාමාන්‍ය ස්කූටර්ල අපිට දකින්න හම්බෙන්නේ නැති අපිට මෙයාගේ බූට් කැපැසිට විදිහට ලීටර් 22ක සාපේක්ෂව හොඳ බූට් කැපැසිටි එකක් බලන්න පුළුවන් ඉතින් මේ විදිහට තමයි හීරෝ සූම් 160 කියන ස්කූටර් ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලගේ අදහස මොකද්ද? මේක ඇත්තටම ලංකාවේ මාකට් වෙයිද? එහෙම නැත්නම් මහුතර මාකට් එකකට මේක ඇත්තටම අනවශ්‍ය ස්කූටර්ද? ලංකාවේ 160 කියන ස්කූටර් සෙග්මන්ට් එකට ඉල්ලුමක් තියෙනවද? ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා මම ආරාධනා කරනවා. මගේ අදහස නම් 160 කියන ස්කූටර් එක ඇත්තටම ලංකාවට අලුත් දෙයක් මොකද Honda PCX කියන ස්කූටර් එක මම හිතන්නේ හැමෝම රීච් කරන්න පුළුවන් ස්කූටර් එකක් නෙමෙයි. ඉතින් මේක ලක්ෂ 12කට වගේ ආසන්න මුදලකට බොහෝට ලංකාවේ ප්‍රයිස් වේවි. ඉතින් ඒ වගේ මුදලකට මම හිතනවා මේකේ තියෙන ෆීචර්ස් ගොඩක් වටිනවා කියලා. ඉතින් මුදල සම්බන්ධ ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාලා හිතන්නේ මේක කීයකට වගේ මාකට් එකට එයිද? අපි කමෙන්ට් සෙක්ෂන් එකේ සාකච්ඡා කරමු. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතෙක් හැමෝටම ජය.